Binance trading කරන එහෙම නැත්නම් 1xbet වගේ lending platforms වල cash agent කෙනෙක් වෙනුවෙන් විදියට නැත්නම් lending කටයුතු කරන කෙනෙක්ද ඔබත්. ඉතින් ඔබත් tax ගෙවිය යුතු නැත්නම් බදු ගෙවිය යුතු පුද්ගලෙක් කියලා ඔබ දැන තමත් දන්නවද? ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ තුලින් අද කතා කරන්න යන්නේ. ඉතින් ඔබත් Binance හරහා P2P කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් trading කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 1xbet හරහා gambling කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 1xbet වල ඔබ cash agent කෙනෙක් විදියට කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඔබ දන්නවා ඔබේ accounts වල ඔබගේ bank accounts වල ලොකු transaction ප්‍රමාණයක් කියන්නේ ලොකු number of transaction ප්‍රමාණයක් වගේම ලොකු transaction volume එකකුත් ඔබේ bank statement හරහා monitor වෙනවා. ඉතින් ඔබ සමහරට හිතාගෙන ඇති මේකට tax එකක් ගෙවන්න ඕනේ නැහැ. මේ කවුරුත් දන්නේ නැහැ. අපේ bank එකෙන් කවුරු කාටවත් මේක කියන්නේ නැහැ. ඉතින් ඔබ දන්නවද මේ පහුගිය කාලේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඔබ සියලු දෙනාගේම තොරතුරු ලබා ගැනීම සිද්ධ කරා. ඉතින් මේ වගේ number of transaction ලොකු volume එකකින් සිද්ධ වෙන වගේම transaction වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන අයගේ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ පහුගිය දින කිහිපය තුළ අරගෙන තිබුණා. ඉතින් ඒකත් එක්ක ගොඩක් lending කරපු එහෙම නැත්නම් මේ 1xbet වල ක්‍රියාකාරීව කටයුතු කරු එහෙම නැත්නම් Binance වල කටයුතු කරු ගොඩාක් අයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ලියුම් යවලා තිබුණා ඉන්ක්වයරි එකකට කතා කරලා. ඉතින් මේකත් එක්ක ඔබ කළ යුතු දේ තමයි මේ වෙනකන් ඔබ ටැක්ස් එකක් කිසිම විදිහකින් ගෙව්වේ නැත්තම්. ඉතින් ඔබ හිතන්න පුළුවන් මම ව්‍යාපාරයක් නෙමෙයි කරන්නේ, ගෙදර ඉඳන් තමයි කරන්නේ, මොබයිල් ෆෝන් එකෙන් කරන්නේ. ඉතින් කාටවත් මේක දැනගන්න වෙන්නේ නැහැ. ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ කියලා. නෑ, ඔබට එහෙම ඉන්න හැකියාවක් නැහැ ඉදිරියට. මොකද මේ සියලුම තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මේ වෙනකොට පවතිනවා සහ උන්ට ඕනෑම අවස්ථාවකදී ඔබගේ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නීතිමය වශයෙන්. මේකට ඔබ කළ යුතු දේ තමයි ඔබගේ Binance trading වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කරපු cash agent කෙනෙක් විදිහට ඔබ කටයුතු කරලා 1xbet එක හරහා ඔබට කමිෂන් එකක් ආව වෙන්න පුළුවන්. ඔබගේ කමිෂන් එකට අදාළ නිවැරදි මුදල ගණනය කරලා ඔබගේ දල ලාභය ගණනය කරලා ඒ කමිෂන් එක ඉපැයීමට ඔබට වෙනත් මොනවා හරි වියදම් වැය වෙලා තියෙනවා නම් ඒ වියදම් ටිකත් අඩු කරලා ඒකට අදාළ tax එක ඔබ හරියටම ගෙවන්න ඕනේ. මොකද එහෙම උනේ නැත්නම් ඔබ ඉදිරියේදී ලොකු අමාරුවක වැටෙන්න යනවා. ඉතින් මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp නම්බර් එකට දැම්ම මැසේජ් එකක් යොමු කරන්න. ඉතින් මේ වගේ සංකීර්ණ බදු මාතෘකා පිළිබඳව සරලව දැනගන්න අදම අපි ෆලෝ කරන්න. මම දිල්ෂාන් මොරායස්.